Hello guys, කොහමද? ඉතින් ඔන්න අද ඔයාලට සුපිරි වාහනයක් මම ගෙනල්ලා තිනවා. බලන්න මේ වාහනේ කොහමද කියලා. හැමදාම වගේ මම වෙනස් දේවල් කරනවා YouTube එකේ. ඉතින් ඔයාලට පුළුවන් ඒ වගේ වෙනස් වීඩියෝ බලන්න නම් මගේ YouTube channel එක subscribe කරලා bell icon එකත් ගාලා ගහගෙන යන්න. මොකද මම මේ ජපානයේ තියෙන එක දේවල් මම මගේ YouTube channel එක හරහා ගේනවා. ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ සුපිරිම luxury සුපිරිම vehicle එකක්. ඉතින් මේ වගේ vehicles ඔයාලා ගාව තියෙනවා නම් මට කතා කරන්න, මම එනවා review කරන්න. ඉතින් මේ වගේ vehicles ඔයාලට ලංකාවට දාගන්න ඕනේද? ඕනම රටකට දාගන්න ඕන අපිට කතා කරන්න. අපි මේ දෙත් කරනවා. ඔයාලටම කැමති විදිහට customize කරලා අපි මේ දේවල් කරලා දෙනවා. ඉතින් අද බලමු මොකද්ද මේ වාහනේ කියලා. Hey guys, ඔයාලට පේනවනේ ඊපස්සේ මොකද්ද තියෙන බාණ්ඩි කියලා. මේක තමයි වාහනේ. Lexus LX 600. Elite music. මේක ඇවිල්ලා සැප ගුහාවක්. ඒ වගේ තමයි performance අතින් ගත්තොත් සුපිරිම භාණ්ඩයක්. off road ද ඔයාලට කැමති පාරක කැමති විදිහට ඕන විදිහට යන්න පුළුවන්. ඒ වගේ සුපිරි වාහනයක් තමයි. මම Land Cruiser එකයි Lexus එකයි දෙක ගත්තොත් මම ආසම වාහනේ තමයි Lexus LX 600 එක. බලමු මේකේ කොහොමද performance, මේකේ තියෙන features මොනවද, මේක මොකක්ද, මේ වාහනේ මොනවද සුපිරිම විස්තරයක් අපි බලමු. අපි එන්ජින් රූම් එක බැලුවොත් මෙතන බැටරි එක තියෙනවා. ඒ වගේම තමයි මේකට එයාර් ෆිල්ටර්ස් දෙකක් දීලා තිනවා. ඒ වගේම තමයි මේක V6 twin turbo 3.5 ලීටර් එන්ජින් එකක් තියෙන්නේ. මේකේ හෝස් පවර් එක ගත්තොත් 450 වගේ 10 speed automatic gearbox එක. ඔය තමයි AW 4 wheel drive standard. ඒ වගේ ගොඩක් facilities මේකේ තියෙනවා. අපි බලමු මේකේ air suspension එක. air suspension එක AHC කියන system එකේ තින්නේ. AHC කියන්නේ උඩට යන්නත් පුළුවන්, පල්ලෙහාට දාන්නත් පුළුවන්. ඒ වගේම මේකේ height mode හතරක් තියෙනවා. එකක් low, අනික normal, අනික HI1, අනික HI2 කියලා. low එක fast යද්දි, normal එක daily use කරන්න, HI1 කියන එක off road අඩුයි නම් ඒක දාගෙන යන්න පුළුවන්. HI2 කියන එක ලොකු off road එකක් යනවා නම් ඒක use කරන්න පුළුවන්. මේ height එක change කරන එකෙන් ඔයාලට ලොකු benefit ගන්න පුළුවන්. වාහනේ වදින එන කරමත්ත ගන්න පුළුවන්. ඒ වගේම soft smooth ride එකක් ගන්න පුළුවන්. rear light ගත්තාම අපිට full LED tail lamp එකක් තමයි දීලා තියෙන්නේ. අපිට Lexus logo එක බලා ගන්න පුළුවන්. front එකේ මෙහෙම තමයි අපිට තියෙන්නේ. ඒ වගේම side mirrors වලට signal light එකක් දීලා තියෙනවා. headlight එක බැලුවොත් triple I full LED headlights තමයි අපිට දීලා තියෙන්නේ. low beam and high beam LED system එකක් තමයි මේකේ තියෙන්නේ. ඔයාලා දන්නවා low beam high beam කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඒ වගේ සුපිරි headlight system එකක් තමයි මේකේ තියෙන්නේ. ඒ වගේම signal light එකත් headlight එකම දීලා තියෙනවා. ඉතිං ඔයාලට මේක සුපිරි අත්දැකීමක් වෙයි. මටත් මේක සුපිරිම අත්දැකීමක්. ඉතිං මේ ජපානයේ තියෙන ජීප් වලින් තියෙන ලක්ෂරිම වාහනේ තමයි Lexus ලගේ තියෙන මේ ජීප් එක. ඔන්න බලාගන්න. මේක ඇවිල්ලා සැප ගුහාවක්. ඒ වගේ තමයි පාරට යකෙක්. ඉතිං LX 600 කියන්නේ Lexus වලදී ගහපු සුපිරිම vehicle එකක්. ඒ කියන්නේ ඒ තරම් මේකේ features ගොඩක් තියෙනවා. අපි මේක Land Cruiser එකත් එක්ක සමාන කරලා බැලුවොත් මම නම් ඇත්තටම කැමති මේ Lexus එකට. අනිත් දේ තමයි මඩේද වතුරේද off roadද ඔයාලට යන්න බැරි පාරක්ද කාපට් පාරකද highway එකද comfortable විදිහට මේක යන්න පුළුවන් වාහනයක්. සුපිරි ලක්ෂරි විදිහට හදපු වාහනයක්. ඒ වගේ තමයි ඩ්‍රයිවර්ට මාර කම්ෆර්ටබල් විදිහට හදපු වාහනයක්. ඒ වගේ තමයි ඩ්‍රයිවර්ත් එක්ක යන අනිත් කෙනාටත් හොඳ ලෙග් ස්පේස් එකක් තියෙනවා. හොඳට
ෂීට් ටික එජස්ට් කරගෙන යන්න පුළුවන්. ඒ වගේ තමයි ෂීට් වල හීටර්ස් ඔක්කොම තියෙනවා. ඒ වගේම සැප පහසුට යන්න හදපු වාහනයක් තමයි මේ LX Lexus ලගේ 600 එක කියන්නේ. ස්ටීරිං වීල් එකට කන්ට්‍රෝල්ස් ටික හම්බෙලා තියෙනවා. ඒ වගේම තමයි මෙතන ඩෑෂ්බෝඩ් එකේ කන්ට්‍රෝල්ස් ටික දීලා තියෙනවා. චාර්ජර් ස්පොට්. ඒ වගේම තමයි මේකේ කූලින් බොක්ස් එකක් දීලා තියෙනවා. ඔයාලට කූල් ජාතිය දා ගන්න පුළුවන්. ඇත්තට මේකේ ඉන්ටීරියර් එක ඩිසයින් වෙලා තියෙන්නේ ප්‍රීමියම් ලෙදර් එකකින්. ඇත්තටම මාර ප්‍රීමියම් ලක්ෂරි ලුක් එකක් අපිට දෙනවා මේකේ ඇතුළ. සවුන්ඩ් සිස්ටම් ගත්තොත් මාක් ලුයිසන් සරවුන්ඩ් සිස්ටම් එකක් තමයි මේකේ තියෙන්නේ. සුපිරි සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා. අපිට පුළුවන් මේක ඩ්‍රයිව් මෝඩ් වෙනස් කරන්න. ඔව් දැන් තියෙන්නේ කස්ටම් මෝඩ් එකේ දැන් වැටෙනවා ස්පෝර්ට් S+ එක, ස්පෝර්ට් S එක, ඒ වගේම තමයි කම්ෆර්ට් මෝඩ් එක, ඒ වගේම තමයි ඉකෝ මෝඩ් එක. මේක තියෙනවා DAC මෝඩ් කියලා. ඒක ඔයාලට මාර විදිහට වැදගත් වෙනවා. මොකද මොකක් හරි පල්ලමක් හරි මොකක් හරි බැරෑරුම් පාරක යනවා නම් අපිට ස්ටීරින් වීල් එක විතරක් යූස් කරලා යන්න පුළුවන්. වාහනේ යාට ඕන විදිහට යනවා. මේ MTS කියන එකත් එහෙම. ඕනම ගල් ගොඩක ගියත් ඔයාලගේ ස්මූත් ඩ්‍රයිව් එක ඔයාලට හදලා දෙනවා. ඇත්තට මේක ඉන්ටීරියර් එක ගත්තොත් ඇත්තටම සුපිරි ලක්ෂරි ප්‍රීමියම් ලෙදර් එකකින් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මේ වීඩියෝ වලින්. අපි බලමු මේකේ පැසෙන්ජර්ස්ලට දීලා තියෙන ෆැසිලිටිස් මොනවද කියලා. එතනින් මේ ෂීට්ස් පවා ෂීට් කවර් පවා ඔක්කොම ලෙදර් වලින් තමයි ෆිනිෂ් වෙලා තියෙන්නේ. ඔයාලට පේනවා මේකේ තියෙන සැප පහසුව. ඒකේ ඉඳගෙනම ගමනක් යන්න ඕන මේකේ තියෙන සැප විඳින්න නම්. AC තියෙනවා. අපිට චාර්ජර් පෝර්ට්ස් තියෙනවා. හීටර්ස් තියෙනවා. ඒ වගේම TV මොනිටර්ස් දීලා තියෙනවා. අපිට ඕන යන ෆිල්ම් එකක් බලන්න යන්න පුළුවන්. සින්දු අහන්න පුළුවන්. ඒ සියල්ලම මේකේ තියෙනවා. මේ වාහනේ 7 දෙනෙක්ට හොඳට යන්න පුළුවන්. කියන සැප පහසුවේ හොඳට යන්න පුළුවන්. අපි AC ගැන කතා කරලා ඩුවල් මල්ටි සෝන්, ඩ්‍රයිවර්, ෆ්‍රන්ට් පැසෙන්ජර්, රියර් පැසෙන්ජර් කියන තුනටම හම්බෙලා තියෙනවා. රියර් පැසෙන්ජර් කප් හෝල්ඩර්ස් දෙකක් හම්බෙලා තියෙනවා. මේකේ තියෙන තව ෆීචර් එකක් තමයි soft close කියන එක. ඒ කියන්නේ පොඩි ළමෙක්ට හරි ඩෝ එක වහන්න බැරි වුණොත් අමතක වුණොත් හරි ඒක එයා තනියම ඔටෝම ලොක් කර ගන්නවා. ඔන්න බලන්න. මේක පිටිපස්සට ගියාම අපිට බලන්න පුළුවන් සෙන්සර් එකකින් කකුලෙන් සෙන්ස් වුණාම ඩෝ එක නිකන් ඇරෙනවා. ඇත්තටම පිටිපස්ස ගත්තොත් ලොකු ස්පේස් එකක් වලට දැක ගන්න පුළුවන්. ඒ වගේම කන්ට්‍රෝල්ස් දීලා තිනවා මේ ෂීට් ඇඩ්ජස්ට් කරන්න, ෂීට් අප් ඇන්ඩ් ඩවුන් කරන්න. ඔන්න බලන්න. මේකේ බොඩි එක ගත්තොත් ඇලුමිනියම් මික්ස් කරලා තමයි හදලා තින්නේ. පාරට යකෙක් මාර ස්ට්‍රෝං. මේකේ සේෆ්ටි එක ගත්තොත් එයා බෑග්ස් 6ක් දීලා තිනවා. ඒ වගේම තමයි හයිවේ එක යනකොට හයිවේ එකේ සිකියුරිටි එක සම්බන්ධව ඉන්ඩිකේට් කරන සිස්ටම් එකක් තියෙනවා. බ්‍රයිඩ් වෙලාවත් ඩ්‍රයිවර්ට නින්ද ගියොත් මේ වාහනේ විසින්ම ඉන්ඩිකේට් කරලා වාහනේ ස්ටොප් කරනවා සයිඩ් එකට දාලා. අපි මේකේ කැමරා ගැන කතා කරොත් ෆ්‍රන්ට් කැමරාව තියෙනවා, රියර් බෑක් කැමරාව තියෙනවා, සයිඩ් කැමරාස් තියෙනවා, ඒ වගේම 360 කැමරාවක් හම්බෙලා තියෙනවා. ඒක බර්ඩ්ස් අයි කියන කැමරා වර්ගයට අයත් එකක්. ඒක තමයි ඒකෙන් ෆුල් 360 අපිට view එකක් හම්බ වෙනවා. ඒක ඩිස්ප්ලේ එකට අපිට ලබා දෙනවා.
ඇතරම ගොඩක් ෆැසිලිටස් තියන ගොඩක් ෆීචර්ස් තියන වාහනක් තම මේ LX600 කියන්නේ. ඉතින් මේ වගේ වාහන ඔයාලටත් තියෙනවනම් මට මැසේජ් එකක් දාන්න මම රිවිව් කරනවා මේ වගේ වාහන. ඉතින් Lexus කියන්නේ සුපිරි ලක්ෂරි වාහන එලියට දාන කම්පැනියක්. ලංකාවේ ඉන්න සෙට් එක මම හිතන්නේ මේ වගේ වාහන මං හිතන්නේ අතේ ඇඟිලි ගන්න ඕගේ ලංකාවේ ඇත්තේ. මම නම් දැකලා නැහැ තියෙනවද දන්නේ නැහැ. ඉතින් මේ වගේ සුපිරි වාහන ඔයාලටත් දාගන්න ඕන නම් ඔයාලටත් ගෙන්න ගන්න ඕන නම් ඔයාලටත් ලංකාවට දාගන්න ඕන නම් මේ වගේ වාහනයක් ඔබගොල්ලොන්ට කස්ටමයිස් කරලා ගන්න ඕන නම් අනිවාර්යෙන් අපිට කතා කරන්න. අපි ඊළඟ වීඩියෝකින් හම්බෙමු. මගේ channel එක subscribe කරලා තියාගන්න, bell icon එක click කරලා තියාගන්න. මේ වගේ සුපිරි වාහන වලින් මම එනවා ඉස්සරහට ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් අරගෙන.